අම්මා තාත්තා දෙන්නව දරුවෙකුට පේන්න ඕන. අම්මා හරියට තමන්ගේ ලෝකයේ දේවතාවී වගේ. අපි නොපෙනෙන දෙවිවරුන්ගේ ළඟට පළතුරු වට්ටි උස්සගෙන යනවා. නොපෙනෙන දෙවිවරු ළඟට පළතුරු වට්ටි උස්සගෙන යනකොට පළතුරු වට්ටි උඩ 5000 කොළ ගහගෙන යනවා. පේන දෙවිවරු හුස්ම ගන්න දෙවිවරු ඉන්නවා පේන්නේ. ඒ දෙවිවරුන්ට ඔරවනවා. අම්මලා මොනවද දන්නේ කියනවා. ටිකක් ලොකු මහත් වෙනකොට ඒ දෙවිවරු වෙනුවෙන් කොඳු පාත් වෙන එක නවතිනවා. දේවාල ගානේ දෙවිවරු වෙනුවෙන් බිම දිග ඇදිලා වඳිනවා. ඒ නිසා පුතේ හඳුනගන්න පන පිටින් හුස්ම ගනිමින් ඉන්න ආස්වාස ප්‍රස්වාස කරන දේවතාවියක් ඔයාලට ඉන්නවා. අම්මා. තමන්ට හුස්ම ගන්න අවස්ථාව දීපු අම්මා. තමන්ට හුස්ම ගන්න අවස්ථාව දීපු තාත්තා කියන දේව පුත්‍රයා ඔයාලගේ ලෝකේ ඉන්නවා. හැමදාම ඉන්නේ. ඉන්න ටික කාලේ හොඳට අඳුනගන්න. අඳුනාගෙන මට හුස්ම ටික ගන්න පවා මට අවස්ථාව දුන්නේ අම්මා නේද තාත්තා නේද කියලා එතනින් හිතන්න පටන් ගන්න දරුව වෙන්න. එතනින් හිතන්න පටන් ගන්න පුළුවන් නම් එතනින් එහා හිතීම ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට මේ දරුවෝ අහලා තියෙනවා ඒ කාලේ ඉන්දියානු ජන සමාජය වර්ණ 4කට බෙදිලා තිබුණානේ. ඔයාලා අහලා තියෙනවානේ චතුවර්ණ කියලා. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියලා බෙදිලා තිබුණා. ඒ කාලේ මිනිස්සු විශ්වාස කළා අපිව මැව්වේ මහා බ්‍රහ්මයා. සර්ව බලධාරී මහා බ්‍රහ්මයෙක් අපිව මැව්වා කියලා හිතන් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ. මවපු බ්‍රහ්මයෝ දෙන්න ගෙදරම ඉන්නවා. කවරෙක්ද මේ බ්‍රහ්මයෝ දෙන්න? බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බචරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මා තාත්තා වනාහි දරුවන්ගේ ලොවේ බ්‍රහ්මයෝය. පුබ්බචරියාති උච්චරේ මුල්ම ගුරුවරුය. පුබ්බ දේවාති උච්චරේ මුල්ම දෙවිවරුය. ගාථා දෙකක් තියෙනවා. එක තැනක කියනවා පුබ්බචරිය කියලා. අනිත් තැන බුදුරජාන් වහන්සේ වදාලා පුබ්බ දේව මුල්ම දෙවිවරුය. ආහුනේ යාච පුත්තාන පුතුන්ගේ වැඳුම් ලබන්ට සුදුසු අම්මාය තාත්තාය.